සුබුදෑසනක් අද මම ඔයාලට උගන්වන්න යන්නේ අපිට ඔයගලන්ගේ ස්ටැට් වල ගොඩාක් විශේෂ වෙන පාර්ට් එකක්. හරිම ලේසි මේක හදාගන්න. ඔයාලට මම අද කරන පාඩම ෆ්‍රීකවෙන්සි. ඔයාලා දන්නවා මේ පාඩමෙන් ඔයාලට ගාණක්ම එනවා සම්පූර්ණයෙන්ම. හරිම ලේසි පාඩමක්. හරියට මතක තියාගත්තොත් සූත්‍ර ටික අල්ලගත්තොත් ඔයාලට ගණන් ඔක්කොම හරියට හදාගන්න පුළුවන් පාඩමක් තමයි ෆ්‍රීකවෙන්සි. හරි. මේ ෆ්‍රීකවෙන්සි පාඩමේ ඔයාලට කතා කරන්න ඔයගොල්ලෝ දන්නවා ප්‍රශ්න අහද්දී ඔයාලට අහනවා මීන් එක ගැන, දෙවෙනි එක මීඩියන්, තුන මෝඩ්, ඊට පස්සේ ඔයාලගෙන් අහන්නේ ක්වාටයිල්, ඩෙසිටයිල්, අන්තිමට පර්සන්ටයිල්. මම මේවා ගැන දලා අදහසක් ඔයාලට දුන්නොත් අපි සිංහලෙන් කියද්දී අපි මීන් කියන්නේ මධ්‍යනයට. මීන් කියන්නේ මධ්‍යනයට. මීඩියන් කියන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය ඔයාලා O-level කාලේ ඉඳන්ම දන්නවා. ඔයාලා O-level කාලෙත් මේ ගණන් හදලා තියෙනවා. ඒ කියන්නේ මීන්, මීඩියන්, මෝඩ් ඔයාලා අනිවාර්යෙන් O-level කාලේ ඉඳන් හදලා තියෙන ඒවා. එතකොට මීන් කියන්නේ මධ්‍යනය, මීඩියන් කියන්නේ මධ්‍යස්ථය, මෝඩ් කියන්නේ මාතය. හරිද? එතකොට මේ ක්වාටයිල්, ඩෙසිටයිල්, පර්සන්ටයිල් කියන්නේ ක්වාටයිල් කියන්නේ ඔයාලා දන්නවා ක්වාට කියන්නේ කාලක් කියන එක. හරිද? එතකොට ක්වාටයිල් වලදී අපි කරන්නේ අපිට හම් වෙන ඩේටා ටික තියෙනවානේ. අපේ ඩේටා ක්වාටයිල් වලදී කොටස් 4කට බෙදෙනවා. කොටස් 4කට බෙදෙනවා. ඒ බෙදෙන එතකොට මේක Q1, Q2, Q3. හරිද? ඒතර ක්වාටයිල් වලදී මේ කොටස් 4න් හරිද? මේ පළවෙනි ඩේටා කොටස ඉවර වෙන්නේ කොතනින්ද කියන එක තමයි මේ ක්වාටයිල්, ඩෙසිටයිල්, පර්සන්ටයිල් වලින් හොයන්නේ. ඩෙසිටයිල් වලදී මුළු ඩේටා සෙට් එකම බෙදෙනවා කොටස් 10කට. මුළු සෙට් එකම බෙදෙනවා කොටස් 10කට. කොටස් 10කට බෙදෙනවා. පර්සන්ටයිල් වලදී ඕගොල්ලන්ට ඒක බෙදෙනවා කොටස් 100කට. කොටස් 100කට මුළු ඩේටා සෙට් එකම ඔයාලට කොටස් 100කට බෙදෙනවා. හරිද? එතකොට අපිට ෆ්‍රීකවෙන්සි පාඩමේ ඇත්තටම අපේ පේපර් එකට එන්නේ අපි හොයන්න ඕනේ මේ ටික විතරයි. ඒකින්ද අපි දැන් මේ එකින් එක ගැන කතා කරලා අපි වෙන වෙනම විස්තර කරලා බලමු. හරි. ඔයාලට පේපර් එකට ගාණක් එද්දී ඔයාලට ඩේටා දෙන්නේ කොලම්ස් දෙකක විතරයි. හරිද? ඒ කියන්නේ ඔයාලට මෙතනින් ක්ලාස් එක හම්බෙනවා. ඩේටා වල ක්ලාස් එක හම්බෙනවා. මෙතන ඔයාලට F එක හම්බෙනවා. ෆ්‍රීකවෙන්සි එක මෙතනින් ඕගොල්ලන්ට හම්බෙනවා. හරි. එක්සැම්පල් එකක් විදිහට අපි බැලුවොත් අපි කියමු මෙතන ක්ලාස් එක යන්නේ 20, 29, 30, 90, 99. අපි මෙතනට විතරක් ගමු. හරිද? එතකොට ඔයාලට ෆ්‍රීකවෙන්සි මෙතන දෙනවා 2, 3, 5, 8, 12, 15, 3, 2. හරිද? ඔයාලට මෙච්චරයි. ඔයාලගේ පේපර් එකේ ඔයාලට ඩේටා එන්නේ මෙච්චරයි. ඊට පස්සේ ඔයාලට හොයන්න කියනවා මීන් හොයන්න කියනවා, මීඩියන් හොයන්න කියනවා, මෝඩ් හොයන්න කියනවා, ක්වාටයිල්, ඩේවියේෂන් හරි ක්වාටයිල් හරි හොයන්න කියනවා, ඩෙසිටයිල් හොයන්න කියනවා, පර්සන්ටයිල් හොයන්න කියලා කියනවා. දැන් අපි බලමු මේ දෙන කොලම් වලින් අපි කොහොමද මේ ගණන් ටික හදන්නේ කියලා. හරි. ඔයාලට මුලින්ම හොයාගන්න තියෙන පළවෙනි සරලම එක තමයි මීන්. ඔයාලට හොයාගන්න තියෙන්නේ මීන්. මීන් කියන්නේ average of the set of numbers. average එක තමයි අපි මීන් එකෙන් බලන්නේ. හරිද? ඔයගොල්ලෝ ලියා ගන්න ෂෝට් නෝට් එකක් ගහගන්න. මීන් කියන්නේ average of the set of numbers. හරිද? ඔයාලට එක්ස්ප්ලেইন කරන්න කිව්වොත් ඔයාලා ඒක තමයි ලියන්නේ. මීන් වල සූත්‍රය ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් දන්නවා. හොයන්නේ කොහොමද? සිග්මා fx බෙදීම සිග්මා f තමයි අපි මීන් හොයන සූත්‍රය. දැන් අපිට මෙතන f විතරයි තියෙන්නේ නේ. හරි. අපි එහෙනම් f හොයා ගන්නත් ඕනේ, fx හොයා ගන්නත් ඕනේ. අපි මීන් එක හොයන්න. හරි. අපි දැන් x තමයි මෙතන හොයා ගන්න ඕනේ. අපි ඊළඟ කොලම් එක ගමු. x කියලා. x කියන්නේ අපි මෙතන x හොයාගන්න x කියන්නේ අපි මෙතන ගන්නෙ mid point එක.
ක්ලාස් එකේ මිඩ් පොයින්ට් එක තමයි අපි මෙතන x කියලා කියන්නේ. හරිද? මිඩ් පොයින්ට් එක තමයි අපි x කියලා කියන්නේ. කොහොමද අපි මිඩ් පොයින්ට් එක හොයන්නේ? මිඩ් පොයින්ට් එක හොයනකොට මෙතන ක්ලාස් දීලා තියෙනවා 20යි 29යි. අපි එතකොට මිඩ් පොයින්ට් එක හොයන්න මේ තියෙන්නේ අපේ අපර් ක්ලාස් එක. මේ තියෙන්නේ අපර් ක්ලාස් එක, මේ තියෙන්නේ ලෝවර් ක්ලාස් එක. එතකොට අපි කරන්න ඕනේ ලෝවර් ක්ලාස් එකයි අපර් ක්ලාස් එකයි එකතු කරලා ඒ දෙක දෙකෙන් බෙදනවා. මුලින් ඒ දෙක එකතු කරනවා, ඊට පස්සේ දෙකෙන් බෙදනවා. හරිද? එතකොට 29යි 20යි එකතු කරලා දෙකෙන් බෙදුවම ඔයාලට එන උත්තරේ 24.5. හරිද? එතකොට අපි ඔහම දෙකක් තුනක් හදන් ගියාම ඔයාලට පැටර්න් එක තේරෙනවා. සාමාන්‍ය මිඩ් පොයින්ට් එකේ ඉන්න පැටර්න් එකකට දෙක තුනක් හදලා ඔයාලට පැටර්න් එක එකම විදිහට ආවොත් ඔයාලට ඊළඟ ටිකේ උත්තර ටික හැම දාගෙන ගිහින් එක්සෑම් එකේ ටයිම් එක ඔයාලට ඉතුරු කර ගන්න පුළුවන්. එතකොට ඊළඟ ක්ලාස් එකෙත් අපි හොයනවා 39 30 එකට එකතු කරනවා. 39 30 එකට එකතු කරා දෙකට බෙදුවා. එතකොට එන්නේ අපිට 34.5. ඊළඟ ක්ලාස් එකෙත් බැලුවා 49 40 එකට එකතු කරා දෙකට බෙදුවා. එතකොට අපිට එන්නේ 44.5. දැන් මෙතන පැටර්න් එකක් ඔයාලට පේනවා 24.5 34.5 44.5. ඊට පස්සේ අපි ඊළඟ ටික එහෙම දිගට දාගන්න. මෙතන 50 54.5 64.5 74.5 84.5 94.5. හරිද? එතකොට මේ අපි ඔන්න මිඩ් පොයින්ට් එක හොයාගත්තා. හරිද? එතකොට අපිට f තියෙනවා, x තියෙනවා. අපි දැන් හොයා ගන්න ඕනේ fx. ඊට පස්සේ අපි ඊළඟ තීරුව ගන්නවා fx. fx හොයන්න වැඩි කරන්න තියෙන්නේ 24.5 දෙකෙන් වැඩි කරලා මෙතන උත්තරේ දානවා. 34.5 තුනෙන් වැඩි කරලා අපි ෆ්‍රීකවෙන්සි ගානෙන් තමයි වැඩි කරන්න ඕනේ. එතකොට ඔයාලට උත්තර එන්නේ. එතකොට මේ fx තීරුව මං කිව්වා ඔයාලා හොයා ගන්න ඕනේ fx වලින් වැඩි කරලා. يعني 24.5 වැඩි කරනවා දෙකෙන් මෙතන උත්තරේ දැම්මා. 34.5 වැඩි කරනවා තුනෙන් මෙතන උත්තරේ දැම්මා. මේ තියෙන්නේ මම හදාගත්ත fx තීරුව. ඒ කියන්නේ මිඩ් පොයින්ට් එක ෆ්‍රීකවෙන්සි එකෙන් වැඩි කරලා. හරිද? f එකෙන් වැඩි කරලා තමයි මම මේ තීරුව හදාගෙන තියෙන්නේ. හරිද? එතකොට දැන් තියෙන්නේ අපිට මේක හොයන්න. අපි ඒක හොයන්න කලින් අපි හොයා ගන්න ඕනේ f තීරුවේ සම්පූර්ණ එකතුවයි f තීරුවේ සම්පූර්ණ එකතුවයි fx තීරුවේ සම්පූර්ණ එකතුවයි. දැන් මේ f තීරුවේ ඇවිල්ලා තියෙන ඔක්කොම ගණන් ටික ඔයාලට එකතු කරොත් ඔයාලට මෙතන එනවා 50. හරිද? fx තීරුවේ තියෙන ඔක්කොම ගණන් ටික ඔයාලට එකතු කරොත් මෙතන එනවා 3145. 3145. එතකොට අපි මීන් එක හොයන්න 3145 50න් බෙදන්න ඕනේ. එතකොට ඔයාලට මීන් එක හම්බෙනවා. ඔයාලා මේක බෙදලා බැලුවොත් 62.9. හරිද? එතකොට ඔයාලට මේ අවම කොලම් ගානකින් හදා ගන්න පුළුවන් සරලම එක තමයි මීන් කියන්නේ. මෙතනින් පස්සේ සේරම හොයන්න අපිට තව කොලම් දෙකක් ඇඩ් කර ගන්න වෙනවා. ඒ නැතුව අපිට මේ කොලම් හතරෙන් විතරක් ඉතුරු ඒ කියන්නේ මීඩියන් එක, මෝඩ් එක, ක්වාටයිල්, ඩෙසිටයිල්, පර්සන්ටයිල් අපිට කිසිම දෙයක් හොයන්න බෑ. අපිට තව කොලම් දෙකක් ඒකට මේ වගුවට අපිට ඇඩ් කරන්න වෙනවා. ඊළඟට මම දැන් කලින් කිව්වා වගේ ඔයාලට මීන් එක විතරයි අපිට හොයන්න පුළුවන් මේ වයින්. අපිට ඉතුරු ඒවා හොයන්න තව කොලම් දෙකක් ඕන වෙනවා. ඒ කොලම් දෙක තමයි අපි බලමු. අපි හොයා ගන්න ඕනේ adjusted class. class column එකයි මෙතන cumulative frequency column එකයි අපිට ඉතුරු ගණන් හදන්න හොයා ගන්න වෙනවා. අපි බලමු අපි මේ column දෙක කොහොමද හොයාගන්නේ කියලා. හරි. අපි මෙතන එතකොට adjusted class එක හොයා ගන්න ඕනේ.
හරිද? අපි ඒක හොයාගන්නේ කොහොමද? ඒක අපි හොයාගන්නේ ඔයාලට පේනවා මෙතන පටන් අරන් තියෙන්නේ 20 29. එතකොට 29 30. එතකොට මේ 29 30යි අතරේ ඔයාලට පේනවා අප ක්ලාස් එකයි ලෝව ක්ලාස් එකයි අතරේ එකක පරතරයක් තියෙනවා. හරිද? එතකොට එකක පරතරයක් තියෙන්න බෑ. දැන් අපි මේක හදාගන්නදී ක්ලාස් අතරේ ස්මූත් එකක් තියෙන්න ඕනේ. මෙහෙම පරතර තියෙන්න බෑ. يعني මේ ක්ලාස් එකේ ඉඳලා ඊළඟ ක්ලාස් එකට එයා ස්මූත්ලි යන්න ඕනේ. යද්දි අපි ඒක හොයාගන්නේ. එතකොට දැන් 30 29 ගියාම එකක් ඉතුරු වෙන්නේ. අපි එතකොට හැම වෙලේම කරන්නේ මොකද්ද? එක දෙකෙන් බෙදුවාම 0.5ක් ඉතුරු වෙනවනේ. මේ වගේ ආවොත් මම කියන්නේ. හරිද? මේ වගේ ආවොත් එක දෙකෙන් බෙදුවාම 0.5ක් ඉතුරු වෙනවා. එතකොට අපි හැම වෙලේම අප ක්ලාස් එකට 0.5ක් එකතු කරනවා. ලෝව ක්ලාස් එකෙන් 0.5ක් අඩු කරනවා. හරිද? එතකොට මේ 20 29 කියන ක්ලාස් එකේ ලෝව ක්ලාස් එකෙන්නේ 19.5. අප ක්ලාස් එකෙන්නේ 29.5. එතකොට 30 39 ක්ලාස් එකේ අපිට ඇඩ්ජස්ටඩ් ක්ලාස් එක ගන්න පුළුවන්. 30 තියෙනවානේ. එතකොට එතනින් අපි ලෝව ක්ලාස් එකේක ලෝව ක්ලාස් එකෙන් අපි 0.5ක් අඩු කරනවා. එතකොට අපි ඉන්නේ එතන 29.5. 29.5. හරිද? ඔහොම තමයි එතකොට ඇඩ්ජස්ටඩ් ක්ලාස් එක අපි හොයාගන්නේ. හරි. මෙහෙම තමයි අපි දැන් ඇඩ්ජස්ටඩ් ක්ලාස් හොයාගත්ත මේ ක්ලාසස් වල හරිම ලේසි දැන් හොයන විදිය. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි හොයා ගන්න ඕනේ cumulative frequency column එක. ඒක හොයන විදිය හරිම ලේසි. අපි දැන් බලමු කොහොමද cumulative frequency column එක හොයන්නේ කියලා. ඒක අපි හොයන්නේ frequency column එකෙන් තමයි cumulative frequency column එක අපි හොයන්නේ. ඒකට දැන් අපිට මුලින්ම මෙතන දෙකනේ දීලා තියෙන්නේ. මෙතන පළවෙනි frequency එක ඔයාලට පේනවා 2. එතකොට මෙතන cumulative frequency එකේ මුලින්ම එන්නේ 2. හරිද? එතකොට පල්ලහැට යන්න මෙතන එකතු වෙවි තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ මේක හරියට යන්නේ මෙහෙම zigzag වගේ. හරිද? මෙහෙම තමයි යන්නේ. ඒ කියන්නේ 2 2ට 3ක් එකතු කරාම කීයද? 5යි. 5ට 5ක් එකතු කරාම 10යි. 10ට 8ක් එකතු කරාම 18යි. 18ට 12ක් එකතු කරාම 30යි. 30ට 15ක් එකතු කරාම 45යි. 45ට 3ක් එකතු කරාම 48යි. 48ට 2ක් එකතු කරාම 50යි. ඔයාලට එන cumulative frequency එක හරිද කියලා බලන්න පුළුවන්. ඔයාලට එන cumulative frequency එක හරිද කියලා බලන්න පුළුවන්. frequency එකේ අන්තිමට එන එකතු කරාම එන සම්පූර්ණ ගානට cumulative frequency එකේ අන්තිමට එන ගාන සමාන වෙනවා නම් ඔයාලගේ cumulative frequency column එක හරියටම හරි. හරිද? ඒ කියන්නේ මෙතන 50 ඇවිල්ලා තියෙනවා, මෙතනත් 50 ඇවිල්ලා තියෙනවා. එහෙම එනවා නම් හරිම ලේසි. මේ ඔයාලා එතකොට තේරුම් ගන්න පුළුවන් ඔයාලා cumulative frequency column එක හරියට හොයාගෙනද තියෙන්නේ නැද්ද කියන එක. හරි. දැන් අපේ වගුව සම්පූර්ණයි. එතකොට අපිට දැන් ඉස්සරහට හොයන්න එන හැම එකම අපිට හොයන්න එන්නේ මේ කොලම් 6 පාවිච්චි කරලා තමයි. ඔයගොල්ලන්ට මං කිව්වා පළවෙනි මීන් එක හොයන්න විතරක් ඔයාලට යන්නේ කොලම් 4යි. ඉතුරු හැම එකම හොයන්න අනිත් කොලම් දෙකත් ඇඩ් වෙලා ඔක්කොම කොලම් 6ක් එනවා. එතකොට මං කියන්නේ මං යෝජනා කරන්නේ ඔයාලට මුලින්ම කොලම් 6ම හදාගෙන ඉන්න. කොලම් 6ම හදාගෙන ගානට යන්න. නැතුව පළවෙනි කොලම් 4න් විතරක් පටන් ගන්න එපා. මං කිව්වේ ඔයාලට ඒක අවම වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් තැන විතරයි. ඔයාලා කොලම් 6ම හොයාගෙන ගානට යනවා නම් තමයි ඔයාලට මේක හදාගන්න ලේසි වෙන්නේ. හරි. ඔයාලට දැන් හොයන්න තියෙන්නේ මීඩියන්. හරි. එතකොට මීඩියන් හොයන සූත්‍රය මම මෙතන ලියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති L n බෙදීම 2 CF divided by F. ඊට පස්සේ අපි ඒක වැඩි කරනවා 8. ඒ කියන්නේ ක්ලාස් 8 එකේ. මම පැහැදිලි කරන්නම් ඔයාලට මෙතන තියෙන්නේ මොකක්ද කියලා. මේ L කියලා අපි මෙතන ගන්නෙ ලෝව ක්ලාස් එකක්.
හරිද? lower class 1ක් කියන එක දැන් ඔයාලා ඔළුව තියාගන්න. මෙතන L කියලා අපි ගන්නේ lower class 1ක්. මෙතන N කියලා අපි ගන්නේ මේ frequency තියෙනවානේ. frequency column එකේ එකතුව තමයි මේ N කියලා එන්නේ. හරිද? ඇයි අපි දෙකෙන් බෙදන්නේ? අපි මේක දෙකෙන් බෙදන්නේ median කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය. මධ්‍යස්ථය අපි සාමාන්‍යයෙන් හැම එකම මධ්‍යස්ථය හොයද්දී සම්පූර්ණ එක දෙකෙන් බෙදලානේ ගන්නෙ. ඒක තමයි අපි මෙතන දෙකෙන් බෙදන්නේ. හරිද? එතකොට frequency සම්පූර්ණ ගාන මෙතනින් බෙදුවා. එතකොට මෙතන CF අහනවා. මෙතන ඔයාලා දාන්නේ CF එක. මම එකක් කියලා දෙන්නම්. එතනත් දාන්නේ CF එක. හරි. අපි සූත්‍රයට යමුකෝ. height එක කියන්නේ එතකොට class එකේ class දෙකක් අතර තියෙන පරතරය තමයි අපි height එකට ගන්නෙ. හරිද? හරි. අපි දැන් ගාන හදන් යමු. ඔයගලන්ට එතකොට තේරෙයි මොකද්ද මේ සූත්‍රය කොහොමද එන්නේ කියන එක. හරි. අපි මෙතනදී මුලින්ම n බෙදීම දෙක හොයා ගන්න ඕනේ. n බෙදීම දෙක අපි හොයාගන්නේ කොහොමද? ඔයාලට පේනවා මේ frequency column එකේ මම ඔයාලට කලින් කිව්වා n කියන්නේ අපි මෙතන n කියලා ගන්නෙ frequency column එකේ අන්තිම එකතුව කියන එක. හරිද? එතකොට අපි මේ සූත්‍රය අනිත් හැමදේම පුරව ගන්න කලින් අපිට මේ n බෙදීම දෙක හොයාගන්න වෙනවා. මේ ඔක්කොම හොයාගන්න පුළුවන් අපිට n බෙදීම දෙක මුලින් හොයාගත්තොත් විතරයි. හරිද? එතකොට ඔයාලා දන්නවා 52 න් බෙදුවම කීයද? 52 න් බෙදුවම 25යි. 52 න් බෙදුවම 25යි. අපි මේ 25 ගන්නෙ කොහෙන්ද? අපි මේ 25 ගන්නෙ cumulative frequency column එකේ. cumulative frequency column එකේ 25 තියෙන්නේ 18ත් 30ත් අතර. නේ? ඔයාලට පේනවා 18ත් 30ත් අතර. දැන් උදාහරණයක් විදිහට ඒ කියන්නේ දැන් අපිට 12ම කියමුකෝ. 12 තියෙන්නේ 10යි 18යි අතර. 7 આવොත් 5යි 10යි අතර තමයි තියෙන්නේ. නේද? ඔයාලට පේනවා එතකොට කොහොමද ගන්න කියලා. එතකොට 25 තියෙන්නේ මෙතන 18ත් 30ත් අතර. අපි එතනින් ගන්නෙ වැඩියෙන් තියෙන කියන්නේ වැඩියෙන් තියෙන cumulative frequency එක. හරිද? එතකොට මෙතන වැඩියෙන් තියෙන්නේ 30. 30 තමයි අපිට වැඩියෙන් තියෙන්නේ. එතකොට 30 lower level එක කීයද? 59.5. 59.5 තමයි lower level එක. එතකොට මේ L කියන තැනට අපි එක හොයාගත්තා 59.5. හරිද? ඒක තමයි උත්තරේ. ඊට පස්සේ -CF කියලා තියෙනවා. අපේ ෆෝමියුලා එකේ ඔයගලන්ට -CF කියලා දැනක් තියෙනවා. -CF කියන්නේ අපි දැන් ගත්තනේ. අපි දන්නවා 25 තිබ්බේ 18යි 30යි අතර. එතකොට අපි ඒකෙන් ගත්තේ වැඩියෙන් තියෙන cumulative frequency එක. මේ CF කියන්නේ මේ අපි ගත්ත 30ට කලින් frequency එක. කලින් cumulative frequency එක තමයි අපි CF කියලා සූත්‍රෙදි මෙතන ගන්න. එතකොට මෙතන CF ට අපි වැටෙන්නේ 18. 18 තමයි එතනදී වැටෙන්නේ. හරිද? එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් අපි කියමු අපි 12 ගත්තා කියමු. 12 ගත්තොත් වැඩි ක්ලාස් එකට අපි ගන්නෙ 18 ගන්න. එතකොට ඒකේ lower level එක 49.5යි. එතකොට ඒකේ CF විදියට මම කියන්නේ 12 ආවනම් අපි ඒකේ CF විදියට ගන්නේ 10. හරිද? ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට මේ ක්ලාස් එකේ ක්ලාස් 8 එක 10යි කියලා ඔයගොල්ලෝ දන්නවා. හරිද? එතකොට මෙතන F හොයාගන්න බෑ. එතකොට අපි මෙතන F හොයාගන්න ඕනේ. එතකොට මෙතන F කියන්නේ මේ ක්ලාස් එකේ frequency එක. එතකොට මේ 30 ඇවිල්ලා තියෙනවා lower level එක. අපි lower level එක ගත්ත ක්ලාස් එක තියෙනවානේ. lower level එක ගත්ත ක්ලාස් එකේ frequency එක තමයි අපි මෙතන F කියලා එන්න ඕනේ. එතකොට මෙතන frequency කීයද? 12යි. හරිද? 12යි. දැන් ඔයාලට සූත්‍රය හදන් මෙතන සුළු කරගෙන යන්න තියෙන්නේ. හරිද? මේක තමයි median හොයන ඔයාලට මතක තියාගන්නත් ලේසි සරලම විදිහ. මෙහෙම තමයි එතකොට අපි median හෙව්වේ. එතකොට ආයි අපි චුට්ටක් බලමු මේක. n බෙදීම දෙක ගන්න කොහොමද? frequency දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදලා 25 ආවා. 25 ආවි cumulative frequency වල 18ත් 30ත් අතර. ඒකේ වැඩියෙන් තියෙන්නේ 30. 30 adjusted class එකේ lower level එක ගත්තා. lower level එක දැම්ම 59.5.
පස්සේ ඊට උඩින් තියෙන අඩු කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක ගත CF වලට බෙදුවා. බෙදන්නේ අපි lower level එක ගත ක්ලාස් එකේ ෆ්‍රීකවෙන්සි එකෙන් 12යි. එතකොට අපි ක්ලාස් 8 එක හොයන්න ඕනේ. ක්ලාස් 8 එක හොයන්නේ කොහොමද? මේ කොනේ තියෙන ක්ලාස් එක අන්තිම ඒ කියන්නේ lower level එක තියෙනවානේ. lower level ඒක මේ පැත්තේ 20න් 30 30න් 40 එහෙම අඩු කරලා. ඒ කියන්නේ 40න් 30ක් ගියාම 10යි. එහෙම තමයි අපි මෙතන ක්ලාස් එකේ 8 එක ගන්නෙ. හරිද? මේක තමයි සූත්‍රය. එතකොට ඔයාලට මේක සුළු කරාට පස්සේ ඔයාලට මීඩියන් එක හොයාගන්න පුළුවන්. එතකොට අපි මීඩියන් එක සුළු කරාම මම මෙතන හැදුවේ නෑ ඉඩ මදි වෙන හින්දා හදන්න ගියොත් මට මේ උඩ වගුවත් මකන්න වෙන හින්දා උත්තරේ එන්නේ ඔයාලට 65.3. මේ උත්තරය ආවනම් ඔයාලා මේ ගාන හදලා තියෙනවා හරි. හරි. දැන් අපිට ඊළඟට හොයන්න තියෙන්නේ මෝඩ්. මෝඩ් කියන්නේ මොකද්ද? මෝඩ් කියන්නේ මාතය. මාතය කියන්නේ ඔයාලා දන්නවා the number that appears most often. හරිද? සිංහලෙන් ඕගොල්ලෝ දන්නවා වැඩිම වාරයක් යෙදුණු නම්බර් එක තමයි අපි මේ හොයන්න යන්නේ මෝඩ් එක හරහා. මේක හොයන්න සූත්‍රයක් තියෙනවා. හරිද? ඒ සූත්‍රය තමයි මෙතන මම දාලා තියෙන්නේ. මෙතන F ඕනේ මේ F0 F1 මෙතන එහෙම මෙතන F0 තියෙන F1 F2 ක්ලාස් 8 එකයි lower level එකයි. හරිද? මෙතන දැන් lower level එකට අපි කලින් ගාන මේවට අදාළ කරගන්න නැහැ. අපි කලින් ගාන අදාළ කරගන්න නැතුව තමයි මේ mode median ඒ ඔක්කොම අපි හොයන්නේ ඒගොල්ලන්ගේම සූත්‍ර වලට. ඒකට කලින් සූත්‍රය ඒවට අදාළ වෙන්නේ නැහැ. හරිද? mode එක හොයද්දි මේකේ විශේෂත්වයක් තියෙනවා. අපි මේකට ගන්නේ highest frequency. highest frequency තියෙන එක තමයි අපි මෙතනට ගන්නෙ. එතකොට ඔයාලා දන්නවා මේ frequency column එකේ highest frequency තියෙන්නේ මෙන්න මේ 15. නේ? ඔයාලට පේනවා 15 තමයි මෙතන තියෙන highest frequency එක. මෙතන 2 3 ඒ ඔක්කොමත් එක්ක ගිහින් 15 තමයි highest frequency වලට එන්නේ. එතකොට highest frequency එක ගත්තම highest frequency එකේ lower level එක. ඒ කියන්නේ highest frequency එක එන්නේ මේ column එකට මෙතනට row එකට. එතකොට එතන lower level එක 69.5. අපිට ඒක ටග් ගාලා දාගන්න පුළුවන්. මොකද අපි highest frequency එක මොකක්ද කියලා දන්නවා. හරිද? එතකොට මෙතන F0 කියන්නේ මොකද්ද? හරිද? F0 කියන්නේ මෙතන highest frequency එකට. හරිද? highest frequency එකට තමයි අපි F0 කියන්නේ. එතකොට මෙතනට එන්නේ 15. F1 කියන්නේ highest frequency එකට වඩා highest frequency එකට කලින් තියෙන ගාන. හරිද? ඒ කියන්නේ දැන් මෙතන 15ට කලින් තියෙන්නේ 12නේ. එතකොට F1 කියන්නේ 12. ඔයාලා මේ සූත්‍රය ලියද්දි රතු පෑනෙන් ඊතල දාලා ලියාගෙන එතනම තියාගන්න. නැත්තම් ඔයාලට ආයි ඔයාලගේ නෝට් එක බලද්දි අමතක වෙයි. මෝඩ් එක යටින් ඔයාලා ලියාගන්න highest frequency තියෙන එක ගන්නේ. F0 ඊතලයක් දාලා ලියා ගන්න. එතන අපි ගන්නේ highest frequency එක. F1 කියන්නේ before highest frequency. කියන්නේ 15ට කලින් තියෙන්නේ 12. හරිද? අපි ඒක තමයි එතනට ගන්නෙ. එතකොට මෙතන අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ F0. එතකොට අපිට F0 highest frequency කීයද ආවේ? 15. 15 දෙකෙන් වැඩි කරාම 30යි minus F1 අඩු කරන්න ඕනේ. අපිට F1 ආවේ කීයද? 12යි. අපිට දැන් මේ සූත්‍රය තව එකක් තියෙනවා F2. ඒකට මොකද්ද F2 කියන්නේ? F2 කියන්නේ highest frequency එකට පස්සේ. highest frequency එකට පස්සේ තියෙන එක තමයි F2 කියන්නේ. එතකොට මෙතන highest frequency එක 15යි. කලින් තියෙන්නේ 12, පස්සේ තියෙන්නේ 3. හරිද? පස්සේ තියෙන්නේ 3. එතකොට ඔයාලා ඒක ලියා ගන්න F0 කියන්නේ මොකද්ද? F1 කියන්නේ මොකද්ද? F2 කියන්නේ මොකද්ද? ඔයාලට ඒක හදාගන්න මතක තියාගන්න හරිම ලේසි. හරිද? එතකොට එතන ක්ලාස් 8 එක අපි දැන්ටමත් දන්නවා. ක්ලාස් 8 එක 10යි කියන එක. ඒක හොයාගන්නත් ඔයාලා දන්නවා. මේ lower level අඩු කරගෙන ගියාම ඔයාලට එනවා ක්ලාස් 8 එක. හරිද? එතකොට අපිට මේක සුළු කරාම ඔයාලට මෙතන උත්තරේ එනවා. මම මෙතන හදන්නේ නැහැ. මෙතන ඉඩ මදි වෙන හින්දා ඔයාලට මෙතන උත්තරේ එනවා සුළු කරාට පස්සේ 71.5.
ඔයගලන්ට උත්තරේ එන්නේ මේක. ඔයාලට මේ උත්තරේ ආවොත් ඔයාලා මෝඩ් එක මේ වගුවට අනුව ඔයාලා හරියට හොයලා තියෙනවා. එන්නේ පාටයි. හරිද? ක්වාටයිල් වලදී මම ඔයාලට කලින් ගන්නවා data set එක කොටස් 4කට බෙදෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ measures 50% data about given. හරිද? හරි. ක්වාටයිල් හොයන්න අපිට සූත්‍රයක් තියෙනවා. එතකොට ක්වාටයිල් වලදී ඔයාලට හොයන්න තියෙන්නේ පේපර් එකදී ඔයාලට අහනවා QD අහනවා Q1 අහනවා Q3 අහනවා. හරිද? පේපර් එකට ඔයාලගෙන් අහන්නේ කොහොමද තියෙන්නේ ක්වාටයිල් වලදී කොටස් 4යි තියෙන්නේ QD Q1 Q3. අපි බලමු ක්වාටයිල් වල අපිට හොයන්න ක්වාටයිල් හොයන්න තියෙන සූත්‍රය මොකක්ද කියලා. ක්වාටයිල් හොයන්න තියෙන සූත්‍රය අපි බලමු Q1 අරගෙන ලෝවර් ක්ලාස් එක තියෙනවා plus n. ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එක එකතුව n බෙදීම 4. ඇයි අපි මෙතනට 4 ගන්නෙ? මේ ක්වාටයිල්. ක්වාටයිල් වල අපි ප්‍රධාන කොටස් 4කට විතරයි අපේ data set එක divide කරන්නේ. ඉතින් අපි 4ෙන් තමයි මෙතනදී බෙදන්නේ. minus CF ෆ්‍රීකවෙන්සි එකෙන් බෙදුවා ක්ලාස් 8 එකෙන් මල්ටිප්ලයි කරා. හරිද? එතකොට මේක තමයි අපිට Q ක්වාටයිල් හොයන්න තියෙන සූත්‍රය. මේක හැබැයි අපි පාවිච්චි කරන්නේ Q1 හොයන්න විතරයි. මම ඔයාලට කියලා දෙන්නම් Q3 හොයන්න ගන්න සූත්‍රය. හරි. අපි එක ගානක් හදලා බලමු Q1 දාලා Q3 සහ QD වලින් කොහොමද මේ ගාන හැදෙන්නේ කියලා. හරි. අපි දැන් මේ සූත්‍රයට ඇප්ලයි කරලා බලමු කොහොමද එන්නේ කියලා. හරි. අපිට දැන් මෙතන තියෙනවා n බෙදන්න ඕනේ 4ෙන්. ඒ කියන්නේ 50 බෙදන්න ඕනේ 4ෙන්. 54ෙන් බෙදුවම අපිට එන්නේ 12.5යි. එතකොට අපි බලන්න ඕනේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි ගොඩේ 12 තියෙන්නේ කොතනද? 12 තියෙන්නේ 10ත් 18ත් අතර තියෙන්නේ. එතකොට ඒකෙන් වැඩි කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක තියෙන්නේ 18. 18 ලෝවර් ලෙවල් එක 49.5යි. 49.5 plus හරිද? එතකොට අපි මෙතන ගන්නවා 12.5 ආවේ 18න්. එතකොට ඊට වඩා අඩු ඊට උඩ තියෙන අපි කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක ගන්න. මම කිව්වා before cumulative frequency. එතකොට එතන එන්නේ 10යි. බෙදනවා අපි ලෝවර් ක්ලාස් එක ගත්ත ක්ලාස් එකේ ෆ්‍රීකවෙන්සි එකේ. එතකොට එතන එන්නේ 8යි. ක්ලාස් 8 එක 10යි. හරිද? අපි ඕනෝන තමයි අපේ ෆෝමියුලා එකට Q1 අපේ data set එකේ තියෙන ඒවා ඇප්ලයි කරන්නේ. එතකොට මම මෙතන හදන්න ඉඩමදි හින්දා ඔයාලට මේකේ උත්තරය ආවොත් 52.62 ඔයාලා Q1 හොයලා තියෙනවා. හරි. හරි. මම මෙතන දැන් Q3 වලට අදාළ ගණන් ටික මෙතන දාගෙන තියෙන්නේ. සූත්‍ර වෙනස් වෙන විදිහ සූත්‍ර මෙතන වෙනස් වෙනවා. මම ඒක මැකුවේ නැහැ ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා. එතකොට අපි මෙතන Q3 හොයද්දී n4ෙන් නෙමෙයි අපි බෙදන්නේ. මම ඔයාලට කලිනුත් කිව්වා Q3 හොයද්දී අපි 3යි n. ඒ කියන්නේ අපිට හම්බෙලා තියෙන ෆ්‍රීකවෙන්සි වල එකතුව 3න් වැඩි කරලා තමයි අපි 4ෙන් බෙදන්නේ. හරිද? ඊට පස්සේ අපි ගණන් ඇප්ලයි කරගන්න තියෙන්නේ මෙහෙම 3න් 4ෙන් බෙදුවම 37.5යි. කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි වල බැලුවා 37.5 තියෙන්නේ 30යි 45යි අතරේ. ඒකෙන් වැඩි 45. 45 ලෝවර් ලෙවල් එක කීයද? 69.5. හරිද? ඊට පස්සේ 45ට උඩ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක 30. ලෝවර් ලෙවල් එක ගත්ත එකේ ක්ලාස් එකේ ෆ්‍රීකවෙන්සි එක 15. ක්ලාස් 8 එක 10යි. එතකොට ඔයාලට උත්තරේ සුළු කරාම 74.5ක් එනවා නම් ඔයාලා අරගෙන තියෙන Q3 ෆෝමියුලා එකයි ඔයාලගේ ආන්සර් එකයි හරි. හරි. අපි දැන් ඊළඟට හොයමු QD. ඔයාලගේ පේපර් වලට අහනවා. ඒ කියන්නේ මම කලින් කිව්ව ක්වාටයිල් ඩේවියේෂන් තමයි මේ හොයන්න කියලා ඔයාලට දෙන්නේ QD කියලා. ක්වාටයිල් ඩේවියේෂන් හොයන්නත් අපිට සූත්‍රයක් තියෙනවා. ක්වාටයිල් ඩේවියේෂන් හොයන්න ඔයාලා Q1 Q3 මුලින් හොයාගෙන ඉන්න ඕනේ. Q1 and 3 හොයාගත්තට පස්සේ තමයි ඔයාලට QD හොයන්න පුළුවන්. ඒකේ සූත්‍රය තමයි Q3
minus q1 divided by 2. හරිද? මේක තමයි QD හොයන්න apply කරන formula එක. එතකොට මේක හොයාගන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් Q3 and Q1 හොයාගන්න ඕනේ. අපි දැන් කලින් ගණන් වල answer එක හොයාගත්ත Q3 වල අපිට answer එක ආවේ 74.5. Q1 වල ආවේ 52.62. එතකොට අපි ඒක දෙකෙන් බෙදන්න ඕනේ. හරිද? හරි. ඔයාලට QD හොයලා උත්තරේ සුළු කරාම 10.94ක් එනවා නම් ඔයාලා QD හොයලා තියෙනවා. හරි. හරිද? අපිට ඒකට ක්වාටයිල් වල ඉගෙන ගන්න තියෙන එච්චරයි. Q1 හෙව්වා, Q3 හෙව්වා, ක්වාටයිල් ඩේවියේෂන්. QD හෙව්වා. එතකොට ඒකේ ෆෝමියුලා එකත් වෙනම මතක තියාගන්න. අපි දැන් බලමු ඩෙසිටයිල් and percentile කොහොමද හොයන්නේ කියලා. හරි. මම දැන් ඔයාලට ඊළඟට කියලා දෙන්න යන්නේ ඩෙසිටයිල් හොයන විදිහ. ඩෙසිටයිල් වලදී අපි කරන්නේ අපිට දීලා තියෙන data set එක 10 equal parts වලට divide කරගන්නවා. අපි ඩෙසිටයිල් වලින් හොයන්නේ එක part එකක් ගැන. අපිට paper එකේ ඉන්නේ මොන part එකද අපි ඒක ගැන තමයි ඩෙසිටයිල් වලදී හොයන්න ඕනේ. හරිද? එතකොට ඩෙසිටයිල් හොයන්නත් අපිට සූත්‍රයක් තියෙනවා. ක්වාටයිල් වලට වගේම සූත්‍රයක් තියෙනවා. එකම සූත්‍රයන්නේ පොඩි වෙනස්කම් කීපයක් විතරයි මේ ඩෙසිටයිල් පර්සන්ටයිල් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට හරි ලේසි වෙයි ඒක මතක තියාගන්න. ඩෙසිටයිල් වලදී මම කිව්වා 10 equal parts වලට තමයි data set එක divide වෙන්නේ. හරිද? එතකොට ඩෙසිටයිල් හොයන්න අපිට තියෙන සූත්‍රයක් අපි බලමු ඒක. lower class plus මෙතන එතකොට අපි ගන්නවා n බෙදන්නේ අපි ක්වාටයිල් වලදී බෙදුවේ 4ෙන් ඩෙසිටයිල් වලදී අපි බෙදන්නේ 10ෙන්. ඇයි? ඩෙසිටයිල් වලදී අපි data set එක බෙදන්නේ equal parts 10කට. ඒකින්ද අපි මෙතන frequency එක බෙදන්නේ 10ෙන්. අඩු කරා cumulative frequency බෙදුවා frequency වැඩි කරා height එකෙන්. හරිද? මේක තමයි අපි පාවිච්චි කරන ෆෝමියුලා එක. මම මේකේ ගාන හදන්න යන්නේ නැහැ. මොකද මේ මම ඔයගලන්ට ක්වාටයිල් හදලා පෙන්නනවා. ක්වාටයිල්, ඩෙසිටයිල්, පර්සන්ටයිල් එකම විදිහට යන්නේ සූත්‍ර විතරයි. ඔයාලා මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මෙතන D1 ආවොත් එන්නේ මෙහෙම. අපි හිතමු ඔයාලට එනවා D8 වගේ ආවා කියමු. D8 වගේ ඔයගලන්ට හොයන්න කියලා ආවොත් මෙතන වෙනස් වෙන්නේ D8 හොයන්න එන්නේ මෙතන නිකන් එන්නේ මේ අපි දාන්නේ 8ෙන් වැඩි කරලා ඉන්නවා. ඇයි? අපිට හොයන්න තියෙන්නේ D8. D8 වැඩි කරනවා 8ෙන් ඊට පස්සේ තමයි 10න් අපි බෙදන්න ඕනේ. D6 ආවොත් මෙතන 6 වෙනවා. ඒ වගේම මෙතන අපිට දීලා තියෙන frequency එක එකතුව වැඩි කරන්න ඕනේ 6ෙන් 6 වලින්. 6 වලින් වැඩි කළා තමයි 10න් අපි බෙදන්න ඕනේ. එතකොට මේක තමයි ඩෙසිටයිල් වලට අපි ගන්න සූත්‍රය. හරි. ඊළඟට අපිට හොයන්න තියෙන්නේ දැන් අපි හෙව්වා ක්වාටයිල් හෙව්වා ඩෙසිටයිල් හෙව්වා අපිට දැන් හොයන්න තියෙන්නේ පර්සන්ටයිල්. පර්සන්ටයිල් වලදී සිද්ධ වෙන්නේ අපිට දීලා තියෙන data set එක 100 equal parts වලට divide වෙන එක. හරිද? පර්සන්ටයිල් කියන්නේ 100 equal parts වලට තමයි පර්සන්ටයිල් වලදී divide වෙන්නේ. එතකොට අපිට පර්සන්ටයිල් හොයන්න ෆෝමියුලා එකක් තියෙනවා. අපි දැන් බලමු මේ ෆෝමියුලා එක. මෙතන ගත්ත lower class plus n බෙදීම 100 minus cf බෙදීම frequency වැඩි කිරීම height. හරිද? මේක තමයි එතකොට අපි පර්සන්ටයිල් වලට ඇප්ලයි කරන ෆෝමියුලා එක. හරිද? මම දැන් ඩෙසිටයිල් වලයි පර්සන්ටයිල් වලයි ඕගලන්ට ගණන් හදලා පෙන්නන්නේ නැහැ. ඒ ඔක්කොම ක්වාටයිල් එකම විදිහට හැදෙන ගණන් හින්දා ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ ගණන්. එතකොට දැන් අපි P1 આવොත් ගන්න සූත්‍රය තමයි මේක. අපි කියමු දැන් ඔයාලට එනවා දැන් මේක 100 වෙනකන් යනවානේ. එතකොට ඔයාලට આવොත් 98 වගේ આવොත් ඔයාලා හොඳට මතක තියාගන්න. නිකන් මේ සූත්‍රෙටම හදන්න එපා. ඔයගලන්ට නම් P98 හොයන්න. හරිද? P98 හොයද්දී අපි මෙතන n බෙදන්නේ නැහැ 100ෙන්. අපි ඊට කලින් 98 වලින් n multiply කරගෙන ඉන්න ඕනේ 100ෙන් බෙදන්න කලින්. හරිද? එතකොට
ඇයි අපි 90 cm බෙදන්නේ? මොකද percentile වල අපි equal parts 100කට තමයි divide කරන්නේ. හරිද? එතකොට 98 වලින් වැඩ ගන්න අපිට හොයන්න කියලා තියෙන්නේ P98. ඒක 98 වලින් වැඩි කරලා තමයි අපි cm බෙදන්න ඕනේ. හරිද? ඒ වගේ තමයි ඔයාලට දැන් මෙතන ආවොත් P60 හොයන්න කියලා. P60 හොයන්න ආවත් මෙතනදී ඔයාලට වෙනස් වෙන්නේ ඔයාලගේ ෆෝමියුලා එකේ P60 මෙතන 60 වලින් වැඩි කරලා 50 60 වලින් වැඩි කරා cm බෙදුවා lower class එක බැලුවා. එහෙම තමයි එතකොට percentile ගන්නෙ. හරි අදට අපේ frequency පාඩම ඉවරයි. මම ඔයාලත් එක්ක කතා කරා mean කතා කරා, median කතා කරා, mode කතා කරා, decile කතා කරා. ඊට කලින් අපි quartile කතා කරා. දැන් අපි percentile කතා කරා. එතකොට frequency වල ඔයාලට paper එකට එන්නේ මේවා. මේක ටික හොඳට බලන් යන්න, සූත්‍ර ටික හොඳට මතක තියාගන්න. ඔයාලට හරිම ලේසි වෙයි මේ පාඩම කරන්න. ඉතින් ඔයාලට ඔයාලගේ විභාගය කරගන්න සුබ පතනවා. thank you